ගයිස් ඩයිලෝජයේ අලුතෙන්ම ඉන්ටර්නෙට් ටෙක්නොලොජිය ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒ තමයි ඩයිලොජ් එයා 5. මේක සාමාන්‍ය බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් නෙමෙයි. 5G ටෙක්නොලොජි එකෙන් වැඩ කරන next generation home Wi-Fi solution එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ඩයිලොජ් එයා 5 කියන්නේ මොකක්ද? ස්පීඩ් කොහොමද? ගේමින් වලට හොඳද? packages සහ prices, battery backup feature එක, pros and cons and ඇත්තටම මේ ලංකාවට worth ද කියලා. මුලින්ම බලමු එයා 5 කියන්නේ මොකක්ද කියලා. නමට ෆයිබර් කිව්වට මේක සාමාන්‍ය ෆයිබර් කේබල් ඉන්ටර්නෙට් එකක් නෙමෙයි. මේක ඩයලොග් 5G network එක යූස් කරන wireless home internet solution එකක්. මේක සාමාන්‍ය ෆයිබර් කනෙක්ෂන් එකක් වගේ කේබල් ගෙදරට ගෙන එන්නේ නැහැ. ඒ වෙනුවට ඩයලොග් එකෙන් ස්පෙෂල් 5G router එකක් දෙනවා. මේ router එක ප්ලග් කරලා Wi-Fi connect කරගත්තම nearest 5G tower එකකින් ඉන්ටර්නෙට් ලැබෙනවා. ඒ කියන්නේ ෆයිබර් වගේ ස්පීඩ් හැබැයි කේබල් නැතුව. මේක biggest advantage එක තමයි setup එක. ටෙක්නිෂියන් කෙනෙක් එනකන් දවස් ගානක් ඉන්න ඕනේ නැහැ. වෝල් ඩ්‍රිල් කරන්න ඕනේ නැහැ. කේබල් අදින්න ඕනේ නැහැ. තව බැලුවොත් රවුටර් එක ප්ලග් කරලා Wi-Fi කනෙක්ට් කරලා යූස් කරන්න පුළුවන්. ස්පෙෂලි rented homes වල ඉන්න අයට, apartment users ලට, students ලට, move වෙන අයට මේක super convenient. දැන් එමු වැදගත් part එකට speed. ඩයලොග් කියන විදිහේ එයා fiber speed 5G network එක යූස් කරන නිසා normal 4G broadband වලට වඩා much fast speed දෙන්න පුළුවන්. ඒ කියන්නේ YouTube buffering අඩු වෙනවා, Netflix smooth වෙනවා, downloading fast වෙනවා, online meetings වල stability එක වැඩි වෙනවා, gaming pin එකත් අඩු වෙන්න පුළුවන්. හැබැයි මෙතන important දෙයක් තියෙනවා. ඔයාගේ ස්පීඩ් එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ඉන්න ඒරියා එක, 5G coverage එක, signal strength එක සහ network traffic එක මත. ඒ නිසා සමහර areas වල super fast වෙන්නත් පුළුවන්. තව සමහර places වල average performance එක ලැබෙන්නත් පුළුවන්. ගේමර්ස් ලට නම් මේක ඉන්ට්‍රස්ටිං වෙන්න පුළුවන්. PUBG, Call of Duty, Fortnite වගේ ගේම්ස් වල low latency experience එක ලැබෙන්න chance එකක් තියෙනවා. හැබැයි මේක SLT fiber වලට වඩා chance එක තියෙන percentage එක අඩුයි. SLT fiber වල හැමතිස්සෙම pin එක 6යි 7යි වගේ යන්නේ. ඒ වුණාට low latency කිව්වට මෙතන dialog 5G වල ඒක tower එකේ ඉඳන් එන නිසා pin එක එහෙම වෙන්න පුළුවන්. තියෙන කාල ගුණය පරිසර තත්ත්වය අනුව. ස්ට්‍රීමින් සයිඩ් එක බලද්දී 4K YouTube, Netflix, Dialog TV, multiple devices වලින් එකපාරට use කරන්න easy වෙයි. දැන් මේ feature එක ලංකාවට perfect. Air fiber router එකේ built-in battery backup එකක් තියෙනවා. power cut එකක් ආවොත් Wi-Fi එක continue use කරන්න පුළුවන්. Dialog කියන විදිහට battery backup එක පැහැයක් වගේ වැඩ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ online classes, work from home, gaming, streaming power cut එකකට continue කරන්න පුළුවන්. දැන් බලමු packages කියන. දැන්ට මේ වීඩියෝ එක කරන වෙලාවෙදී ඩයලොග් වල ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ස්ටාර්ටර් පැකේජස් දෙකක් විතරයි. GB 60ක් රුපියල් 2495ට සහ GB 125 3995ට ගන්න පුළුවන්. හැබැයි heavy internet heavy users ලා data limits එක හොඳට බලන්න ඕනේ. Especially large game downloads, 4K streaming, massive updates daily කරන අයට නම් SLT 5 වගේ ඔප්ෂන් එකක් කම්පෙයාර් කරලා බලන එක හොඳයි. මොකද මම personally use කරන්නේ SLT 5 වල introduce කරලා තියෙන 5900 කියන unlimited plan එක. ඒකේ upload speed එක තියෙනවා 50 Mbps සහ download speed එක තියෙනවා 100 Mbps. ඒක හැමතිස්සෙම stably use කරන්නත් පුළුවන්. pin එක සාමාන්‍යයෙන් 5-6 වගේ තමයි යන්නේ. ඒක ගොඩක් හොඳයි. ඉන්ටර්නෙට් විතරක් නෙමෙයි ඩයලොග් එන්ටර්ටේන්මන්ට් ෆීචර්ස් ටිකකුත් දෙනවා. ඩයලොග් ප්ලේ channels, TV channels 100කට වඩා සහ extra connected benefit ටිකකුත් තියෙනවා කියලා ඩයලොග් වල කියනවා. කියන්නේ මේක ඉන්ටර්නෙට් එන්ටර්ටේන්මන්ට් පැකේජ් එකක් වගේ. ඒ වුණාට මේක ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. හරි. උදාහරණයක් වශයෙන් pros and cons කියන බලද්දී pros තමයි super easy setup එකක් තියෙනවා. මොකද මේකේ කලින් කිව්වා වගේ ටෙක්නීෂියන් කෙනෙක් එන්න ඕනේ නැහැ. ඩයලොග් සර්විස් සෙන්ටර් එකට හරි එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට හරි ගියා router එක ගත්තා ආවා ගෙදරදී setup කරගත්තා. normal 4G plus 4G router use කරා වගේම තමයි setup කරගන්න විදිය. fiber cable අදින්න ඕනේ. ඒ වුණාට ඒකේ තියෙන downside එක තමයි fiber cable ඇද්දාම හොඳ stable internet connection එකක් තියෙනවා. හැබැයි ඉතින් fiber cable නැතුව ඔයාලා fiber cable අදින්න බැරි තැනක ඉන්නවා නම් මේක ඊට වඩා ගොඩාක් හොඳ option එකක් 4G routers වලට වඩා. තාම මේක portable. ඔයාලා කොහෙද ගියත් අත් එක්කම router එක අරන් යන්න පුළුවන්.
තව 5G ස්පීඩ් මම ඔයාලට ට්‍රික් එකක් කියන මම හොයාගත්තා. ඔයාගේ ෆෝන් එක 5G නම් ඔයාගේ ඉන්න තැනට දැන් 5G තියෙනවා නම් ඔයා දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලන්න. එන්නේ ස්පීඩ් ටෙස්ට් එක 3-4 පාරක් කරලා බලන්න. එතකොට ඔයාගේ රිසල්ට් එකේ ඇවරේජ් එක ගන්න. ඒ කියන්නේ ඔයා 3 පාරක් කරොත් ඒ රිසල්ට්ස් වල 3 එකතු වෙලා 3ෙන් බෙදන්න. එතකොට එන්නේ ඇවරේජ් දාන්න තියෙන්නේ. එන්නේ ඒ දාන්න තමයි මට ওই රවුටර් එකෙන් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් normal circumstances වල. ඒ වුණාට network එක ගොඩක් heavy usersලා වැඩි වෙද්දී ස්පීඩ් එක up හරි down හරි වෙන්න පුළුවන්. තාම මේක ගොඩක්ම වැදගත් දේ තමයි battery backup එක. සාමාන්‍යයෙන් battery backup තියෙන routers හොඳයි. මම external backup එක use කරනවා මම SLT routers වලට. ඒවා ඔක්කොමට වෙනම external backups use කරලා ඒවා connect කරලා තියෙන්නේ. ඒකට නෙද්දී connect වෙන්න. ඒ වුණාට diode routers වල එහෙම දෙයක් නැහැ. කෙලින්ම ඇතුළේම තියෙන battery එක. ඒක නිසා කිසිම අවුලක් නැතුව වැඩ කරන්න පුළුවන්. cons coverage area depend වෙනවා. ස්පීඩ් එක location එකට වෙනස් වෙනවා. data package expensive වෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් 5900 unlimited GB දෙනවා කියන්නේ ගොඩක් හොඳයි. ඒ වුණාට ඒක දෙන SLE ලානේ. ඒක diode ලා යන හදන්න කවදාම මම දැකලා නැහැ unlimited package එකක් දීලා තියෙනවා. ඒක නිසා ඉතින් බලන්න වෙනවා. හැබැයි තව ඉස්සරහට එයාලා ගොඩක් දේවල් introduce කරන්න පුළුවන්. 4G routers මීට අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා නෑ ආවේ. එක්කරත් තිබ්බ දේවල් තමයි හොඳ. ඉතින් overall පාදේ මෙතන ලංකාවේ ඉන්ටර්නෙට් ටෙක්නොලොජි එකේ next big step එකක් වගේ. මගේ ඔපිනියන් එක තමයි ඔයාගේ ඒරියා එකේ fiber coverage තියෙනවා නම් fiber access නැත්නම් ඒ කිව්වේ 5 SLE fiber ලගේ fixed fiber එකට access නැත්නම් fast setup එකක් ඕන නම් මේක really good option එකක් වෙන්න පුළුවන්. හැබැයි already unlimited fiber connection එක තියෙන අයට නම් සහ prices සහ data limits compare කරන්න බලන්න ඉතින් important. මම නම් කියන්නේ වට already fiber unlimited package එක තියෙනවා. ඔය experience කරන්න ආසන ඒ කියන්නේ මොකද්ද මේ අලුත් 5G router ශාම එක ලස්සනයිනි කියලා බලලා යදට යන experience කරන්න ඕන නම් ගන්න මන්නගේ. නැත්තම් ඉතින් බොරුවට ආරගෙන වැඩක් නැහැ. මොකද SLT fiber කියන්නේ ලංකාවේ තියෙන හොඳම fiber එක දැන්ට තියෙන. මේ වීඩියෝ එක කරන වෙලාවට වෙන්ටන් තියෙන. කොහොමද ශ්‍රී ලංකාවේ 5G home internet future එකට diode air fiber කියන්නේ pretty exciting product එකක්. ඉතින් ඔයාලා comment එකකින් කියන්න ඔයාලා diode air fiber වලට switch වෙනවද කියලා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, subscribe කරන්න. එහෙනම් next video එකෙන් අපි හම්බෙමු. මං ගියා guys, see ya.